ජාතියක් නැගිටින්නේ ජාතියක හුස්ම තියන්නේ කාතේද? ඔබ දන්නවද? 35 වසරක යුද සාපේ නිමා වෙනකොට අපේ මිනිස්සු තාමත් නොපෙනෙන දෙවියන් වඳින වෙලාවක නොපෙනෙන දෙවියන් තුල පෙනෙන එකම දෙවියා මිනිසා බව ඔබ දන්නවද? නිකමට හිතන්න, අද අපි නිදහසේ හුස්ම ගන්නෙ අපේ රණවිරුවන්ට පිං සිද්ධ වෙන්න. ඔබට මතකද 14000ක් රණවිරුවෝ අබ්බඝාතය වෙලා 27000ක් රණවිරුවෝ තමන්ගේ ජීවිත මහ පොළොවට පූජා කරලා 60000ක් රණවිරුවෝ ලේ පූජා කරලා අපේ රට බේරගත්තා. අද ඒ රණවිරුවෝ ගැන මතක නැහැ. ජාතිට පණ දීපු ඒ දෙවිවරු ගැන මතක නැහැ. අමතක කරන්න එපා. රණවිරුවෝ තමයි අපේ හුස්ම. රණවිරුවෝ තමයි අපේ ලෝකය. ඔබට මතකද රණවිරු ස්මාරකයේ ළඟට යන සමහරක් අම්මලා තමන්ගේ දරුවගේ නම අකුරක් ගානේ මව් දෑතින් අතගගා මගේ පුතේ බෝ මට තාමත් මතකයි කියලා ඒ වීර දරුවෝ සිහි කරන විදිය ඔබට මතකද? අමතක කරන්න එපා. 35 වසරක යුද සාපේ නිමා වෙලා අපට හුස්ම දුන්නු රණවිරුවෝ අපිට දෙවිවරු වගේ. අපට බයක් සැකක් නැතුව ජීවිතේ ගත කරන්න වරම් දීපු රණවිරුවන්ට ගරහන්න එපා, කෙලසන්න එපා. අටපාස් එවුන් කියලා බනින්න එපා. අටපාස් වුණත් මතක තියාගන්න, උපාධි ගහපු අයට වඩා ඒ රණවිරුව අපිට පණ දුන්නු බව, ඒ රණවිරුව අපිට හුස්ම දුන්නු බව අමතක කරන්න එපා. ඒ රණවිරුව නිසා තමයි ඩොක්ටර්ලා ප්‍රොක්ටර්ලා බිහි වෙන්නේ. ඒ රණවිරුව නිසා තමයි පන්සලේ ගන්ටාරි නාද වෙන්නේ. ඒ රණවිරුව නිසා තමයි අපි අද බණ කියන්නේ. මගේ ආදරණීය රණවිරුවනේ, අභිමන්සලට ගියාම අත නැහැ, කකුල නැහැ, ඇස් දෙක නැහැ. තමන්ගේ අම්මව දකින්න බැරි, තමන්ගේ දරු පැටව දිහා බලලා සතුටු වෙන්න බැරි, ඇස් දෙකම අපිට පූජා කරපු රණවිරුව කොච්චරක් ඉන්නවද මේ මහ පොළොවේ? ආසයි තාත්තට පුතාව දෑතට අරගෙන මගේ පුතේ කියලා නලවන්න. ඒත් අපි වෙනුවෙන් දෑතම පූජා කරපු රණවිරුව කොච්චරක් ඉන්නවද? ඒ යුගයේ අමතක කරන්න එපා. දෙවියෝ වඳිනවා වගේ, දෙවියෝ අදහනවා වගේ රණවිරුව අදහන්න. රණවිරුවනේ ඔබට අපගේ උත්තමාචාරය. සමස්ත රණවිරුවනේ ඔබට දලඳා සරණයි.